හරිම ලස්සනට ඉර පායගෙන එන තවත් ලස්සන සුන්දර දවසක්. හැමදාම වගේ අදත් උදේම නැගිටලා විශ්වයට ස්තුති කරලා හරිම සතුටින් අද දවස ලස්සනට පටන් ගත්තා. කිචන් එක පැත්තට ඇවිත් බත් එක රයිස් කුකර් එකට තියලා ඒක ඉදෙන අතරේ අපි හැමෝටම බොන්න තේ ටික ලෑස්ති කරලා අද දවසේ මට කරන්න තියෙන වැඩ ටික මම පිළිවෙලට මට මතක් කරලා දුන්නා තේක රස විඳින ගමන්. අවුරුදු ඉවර වුණත් තාමත් ගේ ඇතුලේ උදේට දාන පිරිත් ටික ඉවර වුණාම ඇහෙන්නේ හරිම ලස්සන අවුරුදු ගීත. ඒවත් අහන ගමන් මම වැඩ ටික කරගන්නේ හරිම සතුටින්. අද රෑ කෑමට මගේ හොඳම යාළුවා එනවා අපේ ගෙදර. ඉතින් අද එයාලට රෑ කෑම ලෑස්ති කරන නිසා අද උදේටයි දවල්ටයි මොනවා හරි සරල දෙයක් හදනවා කියලා තමයි මම හිතුවේ. හැමදාම අපිට ඒ වෙලේ ගාලා හදන පොල් වලින් හදන පොල් සම්බෝල කන්න ලැබෙන ඉඩකඩ අඩු නිසා මම හිතුවා අද අලුතින් පොල් ගෙඩියක් බිඳලා ගාලා ඒකෙන් වන් ගෙඩියේ කොටලා සම්බෝලයක් හදන්න. පොල් ගෙඩිය බිඳලා පොල් වතුර ටිකක් බීලා ඉක්මනින් පොල් ටික ගාන්න ඕන්න මම පටන් ගත්තා. අවුරුදු දවස් ටිකේ එහෙ මෙහෙ ගියා, අවුරුදු උත්සව වලට ගියා. ඔන්න ඔහොම කාලය ගෙවිලා එකපාරම ගෙදර සුපුරුදු වැඩ ටික පටන් ගන්න යනකොට මට හරි අමුතු කම්මැලිකමක් එනවා. ඉතින් ඔයාලට මතක ඇති මම මගේ කලින් අවුරුදු ව්ලොග් වලත් ඔයාලට මේ ගැන කියලා තියෙනවා. ඉතින් මේ සැරේත් ඔන්න මට එහෙමම තමයි. මම මේ සින්දුත් දාගෙන වැඩ කරන්නේ ඒ කම්මැලිකම් නැති කරගෙන ආයිමත් සුපුරුදු වැඩ රටාවට ටික ටික හරි හුරු වෙන්න ඕන නිසා. වන් ගෙඩියත් උදව් කරගෙන ඔන්න රසම රසට සම්බෝලය කොටා ගත්තා. දැන් ඉතින් මේක භාජනයකට දාලා මේකට රස පදමට ලුණු ඇඹුල් දාගන්න ඕන. ඊට පස්සේ අතින් චුට්ටක් ලුණු ඇඹුල් හැම තැනටම අහන විදිහට මේක හොඳට අනාගත්තම ඉතින් හරිම රසයි. සම්බෝල හදනකොට සමහර වෙලාවට කොච්චර කෑලි මිරිස් එකතු කරත් සම්බෝලයට ලස්සන පාටක් එන්නේ නෑනේ. අන්න එහෙම වෙලාවට මිරිස් කුඩු චුට්ටක් එකතු කරන්න. එතකොට හරිම ලස්සන පාටක් සම්බෝලයට එනවා. තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මේක මම කලිනුත් මගේ කිචන් ටිප්ස් වීඩියෝ එකක ඔයාලට කිව්වා. ඒත් ඒක දන්නේ නැති තවත් අය ඉන්නවනම් කියලා අදත් පුංචි මතක් කිරීමක් කරන්නම්. ගොඩක් අය මේ විදිහට අතේ සම්බෝලය අනන්න හරි බයයි. මොකද එහෙම කරාම අත් දාන්න පටන් ගන්නවනේ. ඒකට පුංචි කෙමක් තියෙනවා කරන්න. ඒක කරාම එහෙම අත දාන්නේ නැහැ. බය නැතුව ඕනම සම්බෝලයක් ලුණු මිරිසක් මිරිස් වර්ග අත ගන්න පුළුවන්. ඉතින් කෙමක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නව නේද? කෙම් ක්‍රම කියලා කියන්නේ එක එක දේවල් වලට විසඳුම් විදිහට අතීතයේ ගැමි අය භාවිතා කරපු හරිම වටින දේවල් වලට. ඉතින් ඔයා සම්බෝල මිරිස් අතගාපු වෙලාවට මතක ඇතුව ඒ වැඩේ ඉවර වුණ ගමන් ඔයාගේ කොණ්ඩය අල්ලන්න කලින් කතා නොකර අත් දෙකේ හොඳට සබන් ගාලා අතුල්ලලා ඊට පස්සේ යටිපතුල් දෙක අල්ලන්න ඕන. ඊට පස්සේ සබන් ටික සෝදලා අරින්න තමයි තියෙන්නේ. මම කොණ්ඩය අල්ලන්න කලින් කියලා කිව්වේ ගොඩක් අය ටැප් එකට අත අල්ලලා අතේ තියෙන මිරිස් ටික යන්තම් හොදලා ඊට පස්සේ වෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඔන්න ඒ අතරේ අමතක වෙලා හරි ඔළුව අත ගෑවුනොත් මේ වැඩේ කරාට වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ මේ වැඩේ ඉවර වුණ හැටියෙම මේ විදිහට කරන්න කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම කතා නොකර මේ දේ කරන්නත් ඕන. ඉතින් ඔන්න මේ විදිහට කරාම ඔයාට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඔන්න ඉතින් උදේට සරල රසම රස කෑම වේල හදලා උදේ කෑම එකත් අරගෙන මම දැන් මේ හදන්නේ ඔයාලට ලස්සන පුංචි වැඩක් කියලා දෙන්න. දැන් ඉතින් හැමෝම අවුරුදු සමරලා ආයිමත් සුපුරුදු වැඩ රටාවට ටික ටික එළඹෙන ගමන්නේ ඉන්නව ඇත්තේ.
ඔන්න ඉතින් තව මේ අවුරුද්දේ මාස ලොකු ප්‍රමාණයක් ඉතිරිලා තියෙනවා අපිට ගෙවන්න. මේ මාස ටික අපි හරියට ගත කරන්න ඕනනේ. අන්න ඒකෙදි අපි ප්‍රධාන තැනක් දෙන අපේ මුදල් කළමනාකරණයට වැදගත් වෙන දෙයක් තමයි අද ඔයාලට කියන්න යන්නේ. මුදල් ඉතුරු කරන්න, හරියට කළමනාකරණය කරගන්න මේ හැම දෙයකටම අපිට එක දෙයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි අපේ ආදායම් වියදම් සටහන. ඉතින් කොච්චර කිව්වත් තාමත් මේ විදිහට සටහනක් හදන්නේ නැති අය ඉන්නවනේ. ඉතින් අද මම ඔයාලට කියන්න හදන්නේ මාසික වශයෙන් හෝ දවස් වශයෙන් ආදායම් ගන්න අය කොහොමද තමන්ගේ ආදායම් වියදම් සටහන හදාගන්නේ කියලා. මම මුලින්ම දවස් පඩි ගන්න කෙනෙක් ආදායම් වියදම් සටහන හදන විදිහ ගැන මුලින්ම කියලා දෙන්නම්. ඊට පස්සේ මාසික වශයෙන් පඩි ගන්න අයගේ ආදායම් වියදම් සටහන හදන්නේ කොහොමද කියලා දෙන්නම්. ඔන්න දැන් මම මේ ඔයාලට මුලින්ම පෙන්නන්නේ දවසේ පඩි ගන්න කෙනෙක් කොහොමද ආදායම් වියදම් සටහන හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ පුංචි පොතක් අරගෙන මේකේ මම මේ ලියනවා වගේ මුලින්ම දවස date. ඊට පස්සේ income කියන්නේ දවසේ ආදායම. ඊට පස්සේ මම description කියලා දානවා. ඒ කියන්නේ ආදායම ලබාගත් විදිහ. මොනවක් කරලාද ඒ ආදායම ලැබුණේ කියලාත් ඕනනම් අවශ්‍ය නම් සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ එතනම ඉස්සරහින් expenses කියලා දානවා. ඒ කියන්නේ අපි දවසේ කරන වියදම්. සාමාන්‍යයෙන් දවසේ වැටුප් ගන්න කෙනෙක්ට දවසේ වියදමුත් තියෙනවනේ. ඊට පස්සේ ඒකේ description කියලා මම දානවා මොනවා වෙනුවෙන්ද ඒ වියදම කරේ කියලා සටහන් කරන්න. ඊට පස්සේ අන්තිමටම balance. ඒ කියන්නේ ගත්ත ආදායමයි වියදමයි අතර වෙනස. ගත්ත ආදායමෙන් වියදම අඩු කරලා ඔයාගේ අතේ ඒ දවසේ රාත්‍රිය වෙනකොට ඉතිරි වෙන මුදල තමයි එතන සටහන් කරන්නේ. ඉතින් ඔන්න දැන් මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද අපි මේකේ ගණන් මිමි සටහන් කරගන්නේ කියලා. ඔන්න දැන් මුලින්ම 4.17. 4.17 ලැබපු ආදායම රුපියල් 5000ක් කියලා ලියනවා. ඉතින් මම විස්තරයේ විදිහට සෙල් කියලා දැම්මා. ඒ කියන්නේ මොනවා හරි විකුණලා ගත්ත ආදායමක් විදිහට. ඉතින් ඔයා දවසේ වැටුප් ගන්න කෙනෙක් නම් ඔයා මොනා කරලාද ඒ වැටුප ගන්න කියන එක ඔයාලට මෙතන සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම expenses යටතේ රුපියල් 1000ක් ලිව්වා. පෙට්‍රල් වලට 800ක් දැම්මා. කඩෙන් ගත්ත බඩු වලට රුපියල් 200ක් කියලා දැම්මා. බාලගේ ඉස්කෝලේ මොකක් හරි වැඩක් විදිහට. ඒ විදිහට ඔන්න මම දැම්මා. ඉතින් ඔන්න මෙතන සම්පූර්ණ වියදම එකතුව සමානයි 1000 ධන 800 ධන 200 කියන්නේ රුපියල් 2000ක්. එතකොට දවසේ ආදායම 5000යි. දවසේ වියදම රුපියල් 2000යි. එතකොට 5000 රින 2000 කියන්නේ රුපියල් 3000ක් තමයි ඔයාගේ අතේ ඉතුරු වෙන්නේ. ඔන්න ඒ විදිහටම මං ආයෙත් ලියනවා 4.18 වෙනිදා 4500ක් හොයලා තියෙනවා. ඒකෙන් රුපියල් 1000ක් වියදම් වෙලා තියෙනවා. ඔන්න ඉතුරු වෙලා තියෙන ගාණ තමයි දැන් අපි ඉතුරු වෙලා තියෙන ගාණ විදිහට ගන්නෙ 4500 රින 1000 සමානයි 3500යි. එතකොට කලින් දවසේ 3000යි අද 3500යි සම්පූර්ණ එකතුව 6500යි. එතකොට ඔයා මේ වෙනකොට ඔයාගේ බැලන්ස් එකේ 6500ක් තියෙනවා. ඉතින් ඔන්න ඊළඟට ආයි සටහන් කරනවා 4.20. 4.20 රුපියල් 5000ක ආදායමක් ලබනවා. රුපියල් 1000ක් වියදම් කරලා තියෙනවා. ඊට අමතරව තව 300ක් වියදම් කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ වියදම 1300යි. එතකොට 5000න් 1300ක් වියදම් වුණාම 3700ක් ඉතුරුයි. එතකොට උඩ ඉතුරු වෙලා තියෙන 6500යි 3700යි එකතුව 10200යි. එතකොට මේ වෙනකොට ඔයාගේ ආව රුපියල් 10200ක මුදලක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඔන්න දැන් මම මෙතනම වැඩිපුර මුදලක් එකතු වෙලා තියෙන නිසා මාසේ ලයිට් බිල්, වතුර බිල්, ඒ වගේම ලෝන් එකක් තියෙනවා නම් ඒ වගේ මාසේ තියෙන ප්‍රධාන වියදම් කීපයකට මුදල් ටිකක් මෙතනින් අයින් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න මේ විදිහට ඉලෙක්ට්‍රික් බිල් එකට 2000යි, වෝටර් බිල් එකට 1000යි, ලෝන් එකට 5000යි කියලා අයින් කරගන්නවා. ඔන්න ඒ ටිකත් වියදම් යටතේ අයින් වුණාම මේ 10200න් ඒ ටික අඩු
අඩු වුණාම ඔන්න ආයිමත් ඉතුරු වෙන්නේ රුපියල් 2200යි. ඉතින් මේ සටහන ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට යම්කිසි වැඩිපුර මුදලක් එකතු වුණාම අපේ මාසේ තියෙන ප්‍රධාන වියදම් වලට ඒවා අපි අයින් කරනවානේ. ඒ අයින් කරපු මුදල් ටික දාගන්න මම මෙන්න මේ විදිහේ පොකට් ෆයිල් එකක් පාවිච්චි කරනවා. ඉතින් කලින් නම් මම මේකට ගෙදරම හදාගත් එකක් තමයි පාවිච්චි කර කර හිටියේ. ඉතින් මේ ළඟදි බුක් ෂොප් එකකට ගිය වෙලේ මම මෙන්න මේ පොකට් ෆයිල් එක දැක්කා. ඉතින් මෙන්න මේක මේ විදිහට ටැග් කරගෙන මම මේකේ මට ඒ වෙලාවට අවශ්‍ය මුදල් අයින් කරලා තියෙනවා. ඉතින් දවස් වශයෙන් පඩි ගන්න කෙනෙක්ට, මාසික වශයෙන් පඩි ගන්න කෙනෙක්ට මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ඒ කොටස් අපිට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මම බයික් කියලා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ බයික් එකේ සර්විස්, ඒ වගේ මොනවා හරි දෙයකට. එතකොට ඒ වගේ ලයිසන්, ඉන්ෂුරන්ස් ගන්න ඒවට මුදලක් අයින් කරනවා. ලෝන් වලට, ඊට පස්සේ වතුර බිල්, ලයිට් බිල්, ඒ වගේම අපේ ෆැමිලි එකේ බර්ත්ඩේස් වලට මේ වගේ මේ කොටස් මම වෙන් කරලා ඒ විදිහට මුදල් අයින් කරනවා සැලරි ගත්තාම. ඉතින් දාවනික වශයෙන් පඩි ගන්න අයටත් මෙන්න මේ විදිහට මුදල් ටික වෙන් කරගන්න පුළුවන්. එතකොට අපේ මුදල් ටික නිසි ලෙස කළමනාකරණය කරගන්න අපිට පුළුවන් වෙනවා. අනවශ්‍ය වියදම් වෙන එකත් අඩු වෙනවා. මේ විදිහට මුදල් ලැබෙනකොට ටක් ගාලා ඒ ටික අදාළ වැඩවලට වෙන් කරගත්තාම. ඉතින් මේ වගේ පොකට් ෆයිල් එකක් ඔයාලට බුක් ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මතක ඇති මම කලින් මගේ අතේම මේ විදිහට පොකට් ෆයිල් එකක් හදාගෙන තිබ්බා පුංචි ෆයිල් එකකට කවුළු වගේ හරි ගස්සලා ඒක ඉස්සරහින් ටැග් කරලා හදාගෙන තිබ්බා. ඔයාලා මගේ කලින් බ්ලොග් වල දැකලා ඇති. ඒක දැක්කේ නැති කෙනෙක් ඉන්නවා නම් අදහසක් අරගන්න. ඒ බ්ලොග් එකේ link එකත් මම description box එකට දාලා තියන්නම්. ඔන්න දැන් මම පෙන්නන්නේ මාසික වශයෙන් සැලරි එකක් ගන්න කෙනෙක් කොහොමද ආදායම් වියදම් සටහන හදාගන්නේ කියලා. ඉතින් මම මගේ ආදායම් වියදම් සටහන හදාගන්න විදිහ තමයි ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් මෙතනදී මම මුලින්ම ඉන්කම් කියලා දාලා මෙන්න මේ විදිහට date, ඊට පස්සේ description කියන්නේ විස්තරය, ඊට පස්සේ amount. ඒ කියන්නේ මගේ ඉන්කම් එක ගත්ත දවස, ඉන්කම් එක ගත්ත විදිහ සහ ඉන්කම් එකේ ප්‍රමාණය තමයි amount කියලා දාලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඉන්කම් එක මම වෙනම සටහන් කරගන්නවා. ඔන්න ඊට පස්සේ මම සටහන් කරගන්නවා fix expenses කියලා. ඒ කියන්නේ ස්ථීර වියදම්. ඒක යටතේ දිනය, description විස්තරය, amount කියන්නේ වියදම් කරන මුදල් ප්‍රමාණය. ඊට පස්සේ මම ඒකෙම අනිත් පැත්තේ other expenses කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ වෙනත් වියදම්. ඒකත් මේ විදිහම තමයි දිනය, විස්තරය සහ මුදලේ ප්‍රමාණය. date, description and amount. ඔන්න ඔය විදිහට සටහන් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සටහන් කරගත්ත එකේ කොහොමද මම ලියාගන්නේ කියන එක දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මුලින්ම date එක දාලා අපි ලබන ආදායම ලියනවා. ඉතින් මම දානවා 4/10 අප්‍රේල් 10 ජොබ් එකෙන් රුපියල් 60000ක සැලරි එකක් ගත්තා. ඊට පස්සේ description එකේ යටතේ fix expenses ටික දානවා. ඉතින් මේක හැම මාසෙම fix කියන්නේ හැම මාසෙම අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන වියදම් ටික. ඉතින් ලෝන් එකක් තියෙනවා නම් ඒක, ඉන්ෂුරන්ස් එකකට ගෙවනවා නම් ඒක, ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ්, ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි, වෝටර්, ක්ලාස් ෆීස්, ස්කූල් ෆීස් මේ දේවල් හැම මාසෙම එකම ගානනේ අපිට ගෙවන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් තමයි වෙනස් වෙන්නේ. ඉලෙක්ට්‍රිසිටි, වෝටර් බිල් වලත් පුංචි වෙනස්කමක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් නිසා ඔන්න ඒ ටික මේ විදිහට සටහන් කරගෙන ඒ දේවල් වියදම් කරන්න ඕන ඩේට්ස් ටිකත් මම දාගන්නවා. ලෝන් එකට ගෙවන්න ඕනේ කවද්ද, ඉන්ෂුරන්ස් එකට ගෙවන්න ඕනේ කවද්ද, ඒ විදිහට දාගන්නවා. දාගෙන ඊට පස්සේ මේ වෙන් කරපු මුදල් ඒ අදාළ දිනේදී ඒ දෙයට ගෙවන කල් අර මං කිව්ව පොකට් ෆයිල් එකේ වෙන් කරලා තියෙනවා. මොකද අපි සැලරි එක එකපාරම අතට ගන්නවනේ. මේ විදිහට අපි අපිට ලැබෙන සැලරි එක අතේ තියාගෙන හිටියොත් අපිට මේ අදාළ වේදන් ටික කරන්න කලින් ඒ මුදල නිකම්ම නාස්ති වෙලා යනවා. ඉතින් මේ විදිහට සැලරි එක ගත්තාම මෙන්න මේ විදිහට ෆික්ස් එක්ස්පෙන්සස් ටික ලියාගෙන ඒවට අපි සල්ලි යොදවන්න ඕන දින ටිකක් දාගෙන ඒ ටික වෙන් කරලා ඊට පස්සේ මේ සටහන දිහා බලාගෙන ඔයාට තියෙන වගේ පොකට් ෆයිල් එකට මේ මුදල් ටික ඒ අදාළ කොටසට දාගන්න. ඊට පස්සේ ඔන්න මම දැන් ඔයාලට පෙන්නනවා අද එක්ස්පෙන්සස්
expenses. ඒ කියන්නේ ස්ථිර නැති වියදම්. ඔන්න මාසේ grocery list එක, petrol, medicine මෙන්න මේ වගේ. මේක අපිට ඉතින් අපි ඒ වියදම් කරන දවස අනුව කරන විදිය අනුව තමයි සටහන් කරගන්න ඕනේ. එතකොට අපි ස්ථිර වියදම් ටික කරලා ඉතුරු වෙන මුදලින් තමයි මේක කරන්නේ. එතකොට අපිට මේ ඉතුරු වෙලා තියෙන මුදලට අනුව මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි salary එක ගත්ත ගමන්ම මේ fixed expenses, other expenses වලට අයින් කරන්න කලින් savings වලට දාන්න ඕනේ. ඉතින් saving account එකට ඔන්න රුපියල් 4000ක් දානවා කියලා ඔන්න යටින් සටහන් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක මාසේ අන්තිමට මොවා සටහන් කරගන්න ඔයාගේ total income එක, ඒ වගේම expenses වල total එක, ඒ වගේම ඔයා සේවින් කරපු මුදල කීයක්ද කියලා දාලා ඊට පස්සේ ඔයාගේ ඉන්කම් එකෙන් ටෝටල් එක්ස්පෙන්සස් එක අඩු කරාම යම්කිසි මුදලක් ඉතුරු වුණොත් එහෙමයි, ඉතුරු නොවුනොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතුරු වුණොත් බැලන්ස් කියලා ඒක මෙතනින් සටහන් කරලා ඊළඟ මාසේ ඔයා ආදායම් වියදම් සටහන අරන් යනකොට ඔයාගේ සැලරි එක රුපියල් 60000ක් කියලා සටහන් කරන එකට යටින් ඔයාගේ බැලන්ස් එකත් සටහන් කරගන්න. එතකොට හිතමුකෝ ඔයාගේ මේ මාසේ රුපියල් 2000ක මුදලක් ඉතුරු වෙලා තිබ්බා කියලා මාසේ වියදම් කරලා ඉතුරුත් කළා රුපියල් 2000ක් ඉතුරුත් වෙලා තියෙනවා. එතකොට ඊළඟ මාසේ ඔයාගේ ආදායම ජොබ් එකේ සැලරි එක 60000යි, මේ මාසේ බැලන්ස් එක රුපියල් 2000යි. ඒ කියන්නේ 62000ක මුදලක් ඔයාට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ආදායම් වියදම් ටික සටහන් කරගෙන පොකට් ෆයිල් එකක් ඔයා හදාගෙන හරි එහෙම නැත්නම් මෙන්න මේ වගේ පොකට් ෆයිල් එකක් මිලදී අරගෙන හරි ඔයාගේ ආදායම් වියදම් සටහන් කරගෙන මුදල් ටික නිවැරදිව වෙන් කරගෙන ඒ විදිහට මුදල් ටික කළමනාකරණය කරගන්න පුරුදු වුණොත් අවුරුද්දක් පුරාවට ඔයා ආදායම් වියදම් කරපු විදිහ, ඔයාගේ මූල්‍ය කළමනාකරණය කරණය ගැන, ඒ වගේම ඔයාගේ ඉතිරි කිරීම ගැන ඔයාට ඔයා දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කමක් ලැබෙයි. ඔයාගේ හස්බන්ඩ් නම් ඔයාගේ ගෙදර මුදල් උපයන්නේ. ඒ මුදල ඔයාට ගෙනත් දෙනවා නම් ඒක මෙන්න මේ විදිහට නිසි විදිහට කළමනාකරණය කරලා දීලා ප්‍රයෝජනවත් විදිහට පරිහරණය කරන එක ඔයාට ලොකු සතුටක් වගේම ඔයාගේ හස්බන්ඩ්ුත් ඔයා ගැන ගොඩාක් ආඩම්බර වෙන වැඩක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද බ්ලොග් එකනොත් ඔයාලා මොනවම හරි වටින දෙයක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් ලස්සන මේ වගේ වටින වැදගත් බ්ලොග් එකක් අරගෙන ඉක්මනින්ම එන්න. ඉතින් ඒ වගේම ඔයාලට මොනවම හරි දෙයක් ගැන දැනගන්න ආසාවෙන් ඉන්නවා නම් ඉතින් ඒ ගැනත් කමෙන්ට් කරන්න. එතකොට මම දන්න විදිහට මගේ අත්දැකීම් අනුව ඔයාලට ඒ සම්බන්ධව බ්ලොග් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් අද බ්ලොග් එක මෙතනින් නතර කරනවා. තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉක්මනින් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.